ස්ට්‍රෝබෙරි කන්න ඔයත් ආසද? නුවරඑළිය ගියාම ස්ට්‍රෝබෙරි කාලා තියෙන රසද කියලා කමෙන්ට් කරන්න බලන්න. මේක නම් විශාල ස්ට්‍රෝබෙරි වගාවක් හැබැයි. ඕ බලන්න කාමරංග තියෙන ගෙවල් ටික කාමරංගා වගා කරලා වසර 2ක් 3ක් අතර අස්වැන්න ලබා ගන්න පුළුවන්. හොඳ විටමින් C තියෙන පළතුරක් කාමරංගා කියන්නේ. තායිවානයේ තියෙන කෙසෙල් වගාවක කෙසෙල් කෑන් කපලා වතුරට දාලා හොදන හැටි බලන්නකෝ. හොදනවා විතර නෙමෙයි කපනවත් එක්ක නේද? ලංකාවෙත් ඔයා දන්න මෙහෙම කෙසෙල් වගා භූමි තියෙනවද? මේ බඩීරු කරල සුද්ධ කරන විදිය බලන්නකෝ මෙයාලා. මේ තියෙන්නේ චීනයේ විස්තර පැල නිර්මාණය කරන තැන. බලන්නකෝ විතරම අපූර්වට එයාලා ඒව නිර්මාණය කරලා තියෙනවද කියලා. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එක ලයික් කරලා දාන්න. මාළු ටැංකියක් කියන්නේ වීදුරුවෙන් හදපු ඒවා නෙමෙයි කියලා මේක බැලුවම ඔයාලට තේරෙයි. මේ ඉවතලන බෝතල් භාවිත කරලා නිර්මාණය කරලා තියෙන අපූර්ව මාළු ටැංකියක්. ලංකාවේ ගොයන් කපන වෙලාවට මැෂින් හොයන්න කන කට්ට ගොවියෝ දන්නවනේ. මේ වගේ යන්ත්‍රයක් ගෙනාවොත් මොකද වෙන්නේ? පොඩි කුඹරක් තියෙන කෙනෙකුට නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. තක්කාලි කෑවට ග්‍රීන් හවුස් එකක තක්කාලි වගා කරන හැටි දැකලා තිබුණාද? දැකලා නැත්නම් බලා ගන්නකෝ. මේ රතු පාටට ආලෝකයක් පේන්නේ මේ පැලවලට ආලෝකය සපයන විදිය. මේවා කට්ලා විදිහට තමයි වෙළඳ පොළට යන්නේ. ඔයාලට පේන්නේ මල් පැකට් කරන විදිය. බලන් ඉන්නත් ආස හිතනව නේද? මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එක ලයික් කරලා දාන්න.